පෑන් පැය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. නොවැම්බර් මාස 28 වෙනි දින කාලගුණ අනාවැකිය වත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ. ශ්‍රී ලංකාවට ගිනිකුණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුවේ සිට කිලෝමීටර් 120ක් පමණ ගිනිකුණ දෙසින් අක්ෂාංශ 6.7ක් නැගෙනහිර දෙසින් සහ දේශාංශ 82.1ක් ඊශාන දෙසින් ආසන්නයේ කේන්ද්‍රගතව ඇත. එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළදී සුළු කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස දැනුම් දෙනු ලැබේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළු වලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. උතුරු මැද මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින අතර සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන පැයට කිලෝමීටර් 60ත් 70ක් පමණ ඉතා තද සුළං සමග විටින් විට හමන පැයට කිලෝමීටර් 80ක් පමණ ප්‍රහාරාත්මක සුළං ඇතිවීමේ හැකියාවක් පවතී. නැවත දැනුම් දෙනතුරු දිවයින වටාවන ගැඹුරු සහ නොකබරු මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. දීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාව මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙස දැනුම් දෙනු ලැබේ. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. දිවයින වටාවන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. පුත්තලම සිට කොළඹ ගාල්ල හම්බන්තොට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කංකසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 3ත් 4ත් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතී. ගිගුරුන් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇති විය හැකි අතර ඒ විට එම මුහුදු ප්‍රදේශ తాවකාලිකව ඉතා රළු වේ. තද වැසි සහ තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.